හෙල ෆ්‍රන්සින් ඔන්න ෆ්‍රන්ස් ඔගලන මං අද ගෙන තින මයින්ක්‍රෆ්ට් බෙඩ් රොක් ඩිෂන් එක මොඩන් සීරියස් එකක් ඔගලන් ෆ්‍රන්ස් මොඩන් කියන එක ඉගෙන මං ඔගන් විස්තර කරන්නම් වීඩියෝ එක ඇතුළදී එනම් ෆ්‍රන්ස් වැඩි කතානතුව යන් අපේ වීඩියෝ එකට Yes, out of eyes tryna put me on a t-shirt. Shorty want me so bad, do your knees hurt? Yeah, I'm counting paper guap, it might be mine. Hey friends, ඔගලන්ට friends පේනවා ඇති මම මේකට සිම්පල් ස්ට්‍රක්චර්ස් කියන මොඩ් එක දාලා තියෙනවා. හරිද? ඒකේ මෙන්න මේ වගේ අයිටම්ස් තියෙනවා. මම ඔයගන්ට පෙන්නන්න ඉස්සරහට යද්දි මේක මොනවද තියෙන්නේ? ඕ මේකේ නේම් ටැග් දෙකකුයි අයන් එකකුයි කොපර්ස් දෙකකුයි බෝනුයි මිල්කුයි තියෙනවා. හරි ඉතකිරි මෙතන අපිට අවශ්‍ය වෙන එකක් තිබ්බ ෆ්‍රෙන්ඩ්ස්. මගරන්ට ෆ්‍රෙන්ස් කියන්නම් මේකයි මොඩන් වෙන්න එක හේතුව කියලා අර ස්ට්‍රක්චර් තියෙන එකට කියන අර ස්ට්‍රක්චර් තියන්න ෆ්‍රෙන්ස් ඒකට හේතුව තමා ෆ්‍රෙන්ස් මම මෙන්න මේ මොඩන් පැක් එක දැම්ම ෆ්‍රෙන්ස්. හරිද? ඔයගන්ට ස්ක්‍රීන් එක කොහේ හරි පෙන්නේ මෙන්න මේ මොඩන් පැක් එක දැම්මා. ඊට පස්සේ ෆ්‍රෙන්ස් අපිට දැන් තියෙන ෆ්‍රෙන්ස් ඉතින් අපිට නෝමල් එකේ ගහක් කපා ගන්න. මේකේ ෆ්‍රෙන්ස් අර ස්ට්‍රක්චර් සීන් එකත් එක්ක ගොඩක් දේවල් අලුතින් ඇඩ් වෙලා තිනවා. මම මේකට ෆ්‍රෙන්ස් කියන්නේ දවසක් ඉගෙන මම දැන් මේ වීඩියෝ එක දානකොට අලුත් මොඩ් එකක් ඇඩ් කරා කියන්නකෝ. ඊට පස්සේ මම දියුණු වීඩියෝ එකට දානකොට තව මොඩ් එකක් ඇඩ් කරනවා. එහෙම ෆ්‍රෙන්ස් මොඩ් ටික මම ඇඩ් කරලා දානවා. හරිද ෆ්‍රෙන්ස්? ඒගොල්ලන් බය වෙන්න එපා. මම ඒක ලස්සනට කරගන්න ෆ්‍රෙන්ස්. හරිද? පොඩි ඩිලේ එකක් ගියා ගණන් ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස් ඒවා. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අපි ගස් ටිකක් කපාගමු. මොකද ෆ්‍රෙන්ඩ්ස් මට ගස් දෙකක් තුනක් ඕනේ වෙයි නේ මම නේ මේක විතරක් ඇති මට ෆ්‍රෙන්ඩ්ස් මේ දැන් Java ගහලම මේ bedrock එක එච්චර බෑ. හරිද? මම හිනා අමාරුවෙන් මේ control ටික තියන්නේ ඉස්සර bedrock ගෙවුවා දාගෙන දැන් Java ගහන ඉන්න මට දැන් bedrock එක හරි අමාරුයි ගහන්න. අපි normal basic tool ටික හදාගමු පල්ලෙහාට ගිහිල්ලා. මම කිව්ව friends මට හරියට මේක දෙන්නෙත් නෑ. හරි එතකිරි මෙතන මට friends 15ක් 16ක් අතර තිබ්බනම් ඇති. 15,000ක් කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් පිකැක්ස් එකට 3යි සෝඩ් එකට 2යි 5යි 6 7 8යි 8යි 9ක් 8යි 16ක් වගේ 16 17ක් වගේ ඇති ෆ්‍රෙන්ඩ්ස්. හරිද? මොකද මට ෆර්නස් එකකුත් හදාගන්න ඕනේ යාළුවේ. හරි මං හිතනවා දැන් ඇති වෙයි කියලා එක පාර්ට්ටම් ෆ්‍රෙන්ඩ්ස් මේකේ සෙන්සිටිව් මං හදාගත්තෙත් නෑ. මම නිකන් ඔහේ වීඩියෝ දාන්න ඕන කමට ආවා. හරි එලගිරි මේ හරි ගණන් ගන්න එපා ඒවා. මට තාම කන්ට්‍රෝල් එක බෑ. ඇක්ස් එකක් හදාගත්තා, පික් එකක් හදාගත්තා, ෆර්නස් එකක් හදාගන්නත් ඕනේ. ෆර්නස් එකකුත් හදාගත්තා. හරි ඕකේ. ෆර්නස් එකක් හදාගත්තා. හරි ඒ ටික ඇති හදාගත්තා නේ උඩන්නේ. අපි මේක කඩාගෙන මේකේ මම හිතනවා ජම්ප් ෂොට් එක වැඩ කරයි කියලා. මෙරිය එලගිරි ඔගේ ලෝට් එක ආවනේ. හරි අපි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි ගාව තිබ්බ නේද මේක. අපි මැප් එක ක්‍රියේට් කරලා බලමු. මැප් එක ක්‍රියේට් කරලා බලුවම් ෆ්‍රෙන්ඩ්ස් ටිකක් පොඩි මැප් එකක් අවුලන්නේ. අපි දැන් තියෙන ෆ්‍රෙන්ඩ්ස් ඉතින් එක්ස්ප්ලෝර් කරන් යන්න. අපි එක්ස්ප්ලෝර් කරන් ගියා. හරි ෆ්‍රෙන්ඩ්ස් එක්ස්ප්ලෝර් කරන්න කලින් හරිද ඔයගලන්ට පේනවද අතන තව ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ගොඩක් ස්ට්‍රක්චර්ස් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මාත් ඉතින් හරියට මේ ස්ට්‍රක්චර් එක දන්නේ නැහැ. මම මොඩ් පැක් එක ඔයගලන්ට දාලා තියන්න ලින්ක් එක. මේකෙත් මම හිතනවා හොඳ රූට් එකක් තියෙනවා. සෝරි ඒකෙත් නේම් ටැග් එකක් තිබ්බනේ. මොනවද නේම් ටැග් ටිකක්ද? හරි
මම ෆ්‍රෙන්ඩ්ස් කාලෙකින් මේ බෙඩ්රොක් ගහන්නේ මෙන්න බෙඩ්රොක් එකේ. දැන් මට තාම තියෙන ප්‍රශ්නේ තමයි ටෝච් එක අතර ගන්න පුළුවන්ද? ඔයගොල්ලෝ මොකද කියන්නේ ටෝච් එක මේකේ අතර දෙනවත් තාම නෑනේ ෆ්‍රෙන්ඩ්ස් ඒක හැබැයි තිබ්බනම් වටිනවයි. මට අඟකුත් වුණා තිබ්බේ කමන්න අඟත් ගලවගෙන ෂුගර් කේනුත් ටිකක් කලවගෙන අවුලන්න අතන ෆ්‍රෙන්ඩ්ස් ඌරෙකුත් ඉන්නවා. ඒ ඌරත් මරාගෙන අප්පා ඌර වඩනනේ. දැන් මෙතන බැන්න ෆ්‍රෙන්ඩ්ස් මට එන්න හෙන ගේමක් දෙන්න එනවා. ඒ හින්දා අපි මේ පැත්තට ඒ ෆ්‍රෙන්ඩ්ස් මෙතන පට්ට ලස්සනයිනේ. මේ පට්ට ගතියාලු ඒ පැත්ත ගතක් කායදක් තියෙනවනේ අපිට. වෙනම අයිතක් කතා කරන්න ඕනේ. වෙනම අයිතක් කතා කරන්න ඕනේ නැති හින්දා රෑ වුණාට පස්සේ අපි මෙතන පොඩ්ඩක් ගිමු. මට අර දුරින් පෙවුන තව මොකක් හරි එකක් එතනටත් ගිහින් බලමු ෆ්‍රෙන්ඩ්ස්. මේ හම්බුණානේ. අපිට එහෙම වුණෙත් නෑ ෆ්‍රෙන්ඩ්ස්. කොහෙන්ද මම මේකට තව මොඩ්ඩයක් ඇඩ් කරා ෆ්‍රෙන්ඩ්ස්. හරිද? මම මේකට තව මොඩ්ඩයක් ඇඩ් කරා. මට මේ මොඩ් එක කැමති. ඒකට අප්පා පැන්තම් ඩවුනේ කේස් පැන්තම් ඩවුන් ෆ්‍රෙන්ඩ්ස්. ඒක අපිට දැම්ම හදන්න වෙන්නේ ග්ලයින්ඩර් එක. ඒ ග්ලයින්ඩර් කියන එක ඔයගලන්ට ෆ්‍රෙන්ඩ්ස් දැන් බලාගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් ග්ලයින්ඩර් කියන්නේ මොකක්ද කියලා. What if Minecraft had gliders? When you start a world, you can't get an elytra yet, so you don't really have a good way to travel. With gliders, you could get across different terrain and take no fall damage when you land. They're easy to craft and come in multiple tiers. If you glide over a heat source like fire, you get a boost upwards, letting you updraft, but you shouldn't use it in the nether, since your glider could catch on fire and break midair, so you would have to repair it. And since your glider is made with metal, you also shouldn't use it in the rain. This would make you a prime target for lightning. You will first hear a static noise, then you will get struck by lightning, making your glider get damaged and you fall. හරි ෆ්‍රෙන්ඩ්ස් මම හිතනවා ඔයගලන්ට ග්ලයින්ඩර් කියන්නේ මොකක්ද කියලා පොඩි හරි අදහසක් ගත්තා කියලා. අපි නිදාගමු ෆ්‍රෙන්ඩ්ස්. ස්ටාර්ට් කරමු. මට නැති ඉස්සෙන් ෆ්‍රෙන්ඩ්ස් නයිස්. හරි ෆ්‍රෙන්ඩ්ස් ගුඩ් මොර්නිං. අපි අලුත් දවසක අලුත් දවසක මට කෙලියා. උත්තස කෙලියා අයියෝ කෙලින්නම දෙන්නෙක් කෙනවා. මේ මට දුවන්නත් බෑ හලු. මේකට බඩ පිරෙන්නෙත් නෑනේ. මට කිරියේ මේ ඌරුමස් ටිකක් කමු. පිටුවෙත් නෑ ඌරුමස් කලින් කාලා බලමු. පුච්චන්නත් බැරි වුණා ෆ්‍රෙන්ඩ්ස්. මොන පුච්චිවිල්ද? අරුන් නිවිල මට කිරියනේ. මේ අලුත් මරාගෙන ඒ මුංගේ ඇතුළ දීනෝනේ. මම දැක්ක ෆ්‍රෙන්ඩ්ස් මේකේ බේබි මොබ්ලා ඇඩ් කරලා තියෙනවා දැන් අලුත්. what the hell? මේකටම මේ මගේ වැරද්දකින් නෙමෙයි මූණන් ඇවිල්ලා ඉන්නේ. මම නම් මූ දන්නේ. මේ මොකද මේ? මරාගෙන බලන්න. රෝබීස් තමා හම්බුනේ කෙනෙක්. කාට තව එකෙක් ඉන්නවා. හරියට වුණා. ෆ්‍රෙන්ඩ්ස් අන්න ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ එක ෆයිනලි. හරිද? මම හිතුවේ අද වීඩියෝ එකක් හම්බෙයි කියලා. ඔයාලනේ මට පැන්තම්ලා මම නිදා ගන්න නැතුව දවස් දෙකක් වගේ දවස් 3ක් වගේ ඉන්න ඕන. ග්ලයින්ඩර් එක හදාගන්න. ග්ලයින්ඩර් එක ගැන මම වීඩියෝ එකක් වෙනම ගේන්නම් ෆ්‍රෙන්ඩ්ස්. මම ග්ලයින්ඩර් එකේ මොකද්ද වෙන්නේ කියලා විතරනේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ. මම ග්ලයින්ඩර් එක ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම් ඉතින් ඔයගොල්ලන්ට. හරිද ෆ්‍රෙන්ඩ්ස්? හරි වීඩියෝ ජය කෙනෙක් ඉන්නවා. උඹලට මේ ඕනේ මට මේ ඔක්කොම ඕනේ දීපන් එලගිරි. ඒ අර පැත්තේ මොකක් කරේ දිනනවා වගේ. Oh shit.
අර පැත්තේ මොකක් කරේ තියෙනවා. මේ පැත්තේ විලේජ් මේ පැත්තේ විලේජ් එකට යනවට වඩා මට හිතෙනවා අර පැත්තට ගියා නම් හොඳයි කියලා. ඒ තාපුඩේ වෙනවා. අපි ෂීප් මස් ටිකක් කාලා මෙයා. ඕ ඩැමේජ් නැතුව ගියා පුදුමයි. එලකිරි නැගපන් පොතේ. ඕ ෂිට් මේ කස්සට යනවද මොනාතිීත් දන්න හොඳි මේ කරන්න අර දෙකම මේ අපිට හම්මුණේ නෝමල් දෙක මේ මීට නම ගීලනය හොඳ ඇතරම මේ යන්න තැනත් තියෙන එක වත්දෙහූ පොඩෙද පල්ලේ රහස්තුරක් වගේ අපි මෙතන ඉන්න හරිද මෙතන ෆ්‍රෙන්ස් මොකක් හරි වෙලා තියෙනවා අම්මට අඩු අපිට ඕන එකක් වත්දය ඉන්ටාන්ටි නැපල් නෙන්චාන්නේ ගෝනිකන් ගෝල්ඩ නැපල් ඇකේ පොඩි ප්‍රෑංකයක් කරේ අම්මටුරු ඇනිල්ලත අප්පටුරු විච් කෙනෙක් අයියෝ දොරවාපන් මලගෙලිය මංගව මිලිකයක් තිබ්බන හරිද උට ගහන්න බලාගෙන යන්න ඕනේ කමන්න එන්චාන්ටි නැපල් එක්කම් ඒ කන්න වේ කියලා හිතුවේ නෑ යන්න විච්චා දෙන්න එපා හරි උන් දෙන්න කියලා ගන්නවා වගේ උන් දෙන්න කියලා ගන්නවද ගාගනින් කවුද වැඩ්ඩා මට ගහන්න එපා ඉතින් කවුද මට ගහන්නේ ආච්චිහල් කරන්න කවුද මට ගහන්නේ හිටින් පෝෂණ බලමු රීජනරේටයන් අඩු තන වගේ අන්තිම කැමැත්ත ඔගොල්ලන්ට කියන්නද නෑ ඔන්න මකුලත්ත මහිතන්න පිරෙන්න මේක මැනත්වයින්න එකැන් මම හිතුවෙන එතන එකක්කිදී කියලා දෙන්න පුතාමට මේක ගෝල්ඩන කරනම් තින මේ ගවරල හරි බලු මෙතන තාමනාමනාතී දන්න අපිට බොක්ෂල් ඉන්චාන්ටින් ටේබල් ඇත්තන තටන්නේන මට දැන්නම් එක ඉන්චාන්ටි ටේපල්ක වැඩන්නේ මුද ඉන්චාන්ටින් ටේබල් මට යුස් කරන්න තෙන් කිසි අදහසන්න මොනන් එකෙන් ශාප් නිසා නිකන් තියෙන එක තාම මට දැම්මනම් අදහසන්න චන් කන්න ඒන්ද පිය ඕ ෂිට් හරි කොන්නරු මෙතන මාතියන්නේ මෙතන මොනවතින්නේ මෙතනත් එච්චර වැඩි දෙයන්නේන ඒ අයියෝ හිලවෙන්න එපා පාලය අයියෝ පාලය හරි එලගිරි මේ මෙතන හිටියවන්නම් කනවයින් නැතින්න මෙතන මොනත්නන මෙතර මොත්නන අයියෝ මොනකුලත් පරහින් ගින් අයිතන් අයියෝ හරි කමන්න ඇබිමතින අයියෝ මේ මෙතර උඩ චෙස්ට ඇති නෙක් ගන්න කොමරි කල්ල වඩට කමන්න වැඩිවැටි තම මිනිස්තු නැගරන්න
කිට කිවෝඩ හිම හැමතිස්සමට ඉන්න මිනිස්සු හරි එලගට අයෝ මෙතර මොන අන්නන බා හැබැයි එකම එකක් තිබ්බ ඒක පරවාදමන් කෑවන දෙකක් තිබ්බයෝ ගෝල් පිසි හොයක ඔගුලන්න රෝඩ්ස්ටෝන් නැතිවනේ ඒක මොකද පිච්චෙන්නේ අතන කවර රීතිත් දන්න ෆ්‍රෙන්ස් කරමන අතන විලේජකරම ගේන ෆ්‍රෙන්ස් මේ එතරම හිතන්න වැඩකට ඇතිය කියලා හරි ෆ්‍රෙන්ස් මම් බැලුවේ අද එපිසෝඩ්ඩේ මෙතරින් නවත්තන්න එනම් ෆ්‍රෙන්ස් සරුත් පීඩිකින් සෙට්ටමු මේ සිරිසට කැමතිට මුටුකම් ලයික දලශය පරද්දල සපුට් කරන එනම් ෆ්‍රෙන්ස්